මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විවිධ අවස්ථාවලදී දැක් වූ දක්ෂතා සහ හැකියාවන් පිළිබඳ තොරතුරු අප වාර්තා කර තිබෙනවා. එවන් ශ්‍රී ලාංකිකයින් ඇගීමට ලක් කළ බ්‍රිස්ලා 2025 සම්මාන රාත්‍රිය පිළිබඳව මේ තොරතුරු ගෙන එන්නේ ලන්ඩනයේ සිටින අප ජාත්‍යන්තර වාර්තාකරු හසිත අකලංක දයාලගේ. ආයුබෝවන්. මහා බ්‍රිතාන්‍ය තුළ විවිධ ක්ෂේත්‍රයන්ගේ දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකිකයින් ඇගීමේ බ්‍රිස්ලා 2025 සම්මාන රාත්‍රිය මෙවරත් අති උත්කර්ෂවත්ව පැවැත්වුණා. මේ ඒ පිළිබඳව තිබෙන සටහනක්. මහා බ්‍රිතාන්‍ය තුළ වෙසෙන ශ්‍රී ලාංකිකයින් දිරිමත් කිරීම සහයෝගීතාවය සහ සම්බන්ධීකරණය වෙනුවෙන් බ්‍රිස්ලා සම්මාන ප්‍රදානෝත්සවය පවත්වනු ලබනවා. එහිදී ආර්ථික, සමාජීය, දේශපාලන, සෞඛ්‍ය හා ක්‍රීඩා යන සියලුම ක්ෂේත්‍රයන් ආවරණය වනවා. මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් නිමල් සේනාධීර හා බ්‍රිස්ලාහි සභාපති ආචාර්ය සිම සිවර්ඩීන් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිතයින්ගේ ප්‍රධානත්වයෙන් ලන්ඩනයේදී පැවති බ්‍රිස්ලා 2025 සම්මාන රාත්‍රියේදී ප්‍රධාන කාණ්ඩ 7ක් යටතේ සුවිශේෂ දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකිකයින් ඇගයීම සිදු වුණා. එහිදී නායකත්වය සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දීම වෙනුවෙන් පිරිනැමුණු සම්මානය ලුෂානි කොඩිතුවක්කු හිමි කරගත්තා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටතා සම්මානය මෙවර දිනාගත්තේ මහාචාර්ය ප්‍රසන්න සූරිය කුමාරන්. ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් පුහුණුකරුවෙක් හා ක්‍රීඩකයෙක් ලෙස ලබා දුන් දායකත්වය අගයමින් දේශීය ක්‍රීඩා අංශයේ විශිෂ්ටතා සම්මානය මන්ට්‍රලාඩි තුෂාරට හිමි වුණා. වනජීවී අංශයෙන් ලබා දුන් විශිෂ්ටතා සම්මානය දිනාගත්තේ දුෂ්යන්ත සිල්වායි. මහා බ්‍රිතාන්‍ය තුළ වාර්තා කළ ඉහළම දක්ෂතාව වෙනුවෙන් ලබා දෙන වසරේ විශිෂ්ටතා සම්මානය වෛද්‍ය මේනකා පොතලිංගම් දිනාගත්තා. දිලිනි සෙනවිරත්නට හිමි වුණේ සාම්ප්‍රදායික නර්තනය ඉහළ නැංවීම වෙනුවෙන් ලබා දුන් විශිෂ්ටතා සම්මානයයි. වසරේ මහා බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් ලබා දුන් දායකත්වය අගයමින් දේශපන්දු ලින් ස්ටැනියල්ද වසරේ විශිෂ්ටතා සම්මානයක් දිනාගත්තා.